අපි අද මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බැලගත් කාරණාවක් සම්බන්ධයෙන් අපි දන්නවා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ විවිධ මතිමතාන්තර තිබෙනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් නිතරම කතා බහ කරනවා. නිසා අප මේ රාජ්‍ය සේවාව සහ අනෙකුත් කරුණු කාරණා ගණනාවක් පිළිබඳව රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති තැනැත් එක්ක සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අර්ණදීප්ත ගුණසිංහ මහත්මයා ආයුබෝවන්. ඔබතුමා මහජන සෞඛ්‍ය පරිපාලකවරයෙක්, ඒ වගේම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හැටියට දිගු කාලයක් සේවය කළ දිස්ත්‍රාම සුවයෙන් ඉන්නේ. අදටත් සමාජ සේවයේ නිරත වෙන තැනැත්තෙක් සහ ඔබ පළාත් පාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන කෙනෙක් හැටියට මම මේ සාකච්ඡාවට කැඳවුම් ලැබුවේ. ගුණසිංහ මහත්මයා, අපි දන්නවා රාජ්‍ය සේවය නැත්නම් රාජ්‍ය පාලනය ගත්තාම වර්තමාන නව රජයක් බලයට පත් වෙලා තිබෙන්නේ. නමුත් ඊට කලින් තිබුණු රාජ්‍ය පාලනයන් හා වෙනස් මතවාදයක ඉන්න කණ්ඩායමක්. නමුත් වසර 76ක ක්‍රියාවලියක් පිළිබඳව නිතරම සාකච්ඡා වෙනවා. ඔබ රාජ්‍ය සේවයේ දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන කෙනෙක් හැටියට මේ රාජ්‍ය සේවයේ ගමන් මඟ දිහා බලනකොට දැන් මේ දේශපාලන වශයෙන් මතු කරන තර්ක අනුසාරයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ රාජ්‍ය සේවයත් ඇත්තටම සාපේකට ගොදුරු වෙලා තිබුණාද? පළමු කොටම තරන් මහත්මයා මේ වැඩසටහනට සහභාගී වීමට ආරාධනා කිරීම ගැනත් ඔබ ආයතනයට මගේ ගෞරවයත් ස්තුතියත් මේ අවස්ථාවේ පුද කර සිටිනවා. මේ 76 වසරක් ගැන කියවෙනවනේ. කියවෙනකොට විශේෂයෙන්ම මම අත්දැකීම් කීපයක් සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් යම් ගමන් මගවල් අපිට පෙන්වන්න පුළුවන් සංඛ්‍යාත්මක දත්තකේ තියෙනවා. උදාහරණයක් හැටියට 1948 කෙනෙක්ගේ උපතේදී අපේක්ෂිත ආයුෂ තිබුණේ අවුරුදු 48යි. අවුරුදු 48 තමයි සාමාන්‍ය මිනිහෙක් ජීවත් වුනේ. එතකොට අවුරුදු 76කට පස්සේ අද මේක අවුරුදු 79ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේක පොඩි ඉඩක්කමක් නෙමෙයි. අපේ වගේ රටක අවුරුදු 48ක් ජීවත් වෙච්ච මිනිස්සු අවුරුදු 76කට පස්සේ අවුරුදු 79ක් ජීවත් වෙනවා කියන්නේ ලොකු සංඛ්‍යාවක්. ඒ විතරක් නෙමෙයි. 1948 සජීවී උපත් 10000ක් වෙනකොට ගර්භණී අම්මලා 90ක් නැති වුණා. අද වෙනකොට අපේ එහෙම සජීවී උපත් 10000ක් වෙනකොට මැරෙන්නේ අම්මලා 6 දෙනයි. මේවා සංඛ්‍යාත්මක ඉලක්ක. ඊළඟට දැන් බලන්න අපේ එන්නත් ප්‍රතිශතය. මව්වරුන්ගේ පිටගැස්ම එන්නතේ 99%කට වැඩි සංඛ්‍යාවක් අම්මා කෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉස්සෙල්ලා මේ ඒ එන්නත ලබා ගන්නවා. රුබෙල්ලා එන්නතත් එහෙමයි. 1948 ඒ කාලේ ගම්වල ඕන තරම් අපිට මතක කාලෙත් ගම්වල වින්නපු මාතාවල් කියලා හිටියනේ. ගමේ කවුරු හරි ගෙදරක දරුවෙක් ප්‍රසූත කරනවා. අද 99.9% දරුවෙක් ලැබෙන්නේ වෛද්‍ය පහසුකම් තියෙන රෝහලක. ඒ විතරක් නෙමෙයි. නිවසේදී හම්බෙන් කලාතුරකින් වෙන්න පුළුවන්. අද මේ රටේ නිවසකදී දරුපතක් සිදු වෙන්නේ 0.1.3යි. අවුරුදු 48කට ඉස්සෙල්ලා මෙහෙම තිබුණේ නෑනේ. මේවා ඇත්ත සංඛ්‍යානේ. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ධනය පිළිබඳ මේ ඔබතුමා කියන්නේ සක් වෙලා තියෙනවා. ඒතකොට මේ එකක්වත් සාප වෙච්චද? නේ? මේවා බොහොම මේ උත්සාහයෙන් කැපවීමෙන් හැම රජයක්ම උදව් කරලා ආපු සංඛ්‍යාවයි. ඇත්තම රාජ්‍ය සේවාව සම්බන්ධ අපි ඒක ගුණාත්මක වර්ධනයක් පේන බව ඇත්ත. නමුත් අදටත් තියෙන මා මුලින් කිව්වා වගේ මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම ස්වභාවය ගැන තාමත් ප්‍රශ්න තිබෙනවා නේද ගුණසිංහ මහත්මයා? මුළු ලෝකෙම 100% අර මේ තියෙනවානේ සිහින රාජ්‍ය. ඒ සිහින රාජ්‍යවල ඉඳන් මේවා දකින්න පුළුවන්. මහ පොළොවේ තියෙන ඇත්ත මේකනේ. දැන් උදාහරණයක් ඇටින් මම ආපහු කිව්වොත් මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව. අපි මේ රාජ්‍ය සේවයට යනකොට අපිට තිබුණේ වැසිකිලි හදන්න. PHI කෙනෙක් වැඩ පෙන්නන්න නම් එයා ගමේ ලොකු වැසිකිලි ගානක් හදන්න ඕනේ. අද වැසිකිලියක් හදනවා කියන එක ප්‍රශ්නයක්ද? අද මිනිස්සු ගේ හදන්න ඉස්සෙල්ලා වැසිකිලිය හදනවා. ඔබතුමාලට මතකද දන්නේ
අපේ වැසිකිලි තිබුණේ පළවෙනියෙන් තිබිච්ච වැසිකිලි තිබුණේ ගෙදර ඉඳන් අඩි 300ක් විතර යාවා. ඊට පස්සේ ගෙට පොඩ්ඩක් කිට්ටුවෙන් ආවා. දැන් ගේ ඇතුළට ඇවිල්ලානේ. රෝහල් සේවය බලන්න. මීට අවුරුදු 50කට 60කට ඉස්පිරිතාලයකට ගියන් අහවා මිනිස්සු කියන අයියෝ ඉස්පිරිතාල ගඳයි කියලා. නේ? තිබුණේ එන බංකු පේලියක් මකුණු හිටියේ නේ? අද රෝහලකට ගියාම අපිට හිතෙනවා මේක මේ පෞද්ගලික රෝහලක්ද රජයේ රෝහලක්ද කියලා. නේ? ඊළඟට බලන්න ඉස්සර රෝහලකට ගිහින් කවුරු හරි සේලයින් එකක් දිනනවා දැක්කොත් ගෙදර මිනිස්සු ඇවිල්ලා වත්ත පිටිය සුද්ධ කරනවා. ඇයි? මේ මිනිහා දැන් මැරෙන්න කිට්ටුයි සේලයිනුත් දීලා. විමනේ කියන්නේ. දැන් සේලයින් එකක් දෙනවා කෙනෙක් ගණන් ගන්නවා. නේ? අද තියෙන තාක්ෂණයත් එක්ක මේ කරන පරීක්ෂණ මේ දේවල් අපිට අවුරුදු 75කට ඉස්සෙල්ලා හිතන්නවත් පුළුවන්. දැන් අපි එතන මම එකඟ වෙනවා. නමුත් මම කිව්වේ දැන් මගේ මූලික ප්‍රශ්නය අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නැගෙන මේක. විශේෂයෙන්ම ආකල්පමය පැත්තෙන් තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අන්න එතෙන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? මේමනේ දැන් මේ යන ගමනක් නේ තියෙන්නේ. මේ යන ගමනේ 100% සම්පූර්ණ වෙන්නේ නැහැ. දැනුත් අඩුපාඩු තියෙනවා. හරිද? නමුත් මේවා සාපේක්ෂයිනේ. කාට හරි කියන්න පුළුවන් නම් මේවා මුකුත් උනේ නැහැ කියලා. එහෙම දෙයක් නෙමෙයිනේ මේ වෙලා තියෙන්නේ. අපි පියවරෙන් පියවරට ඉදිරියට යමින්. අල්ලස දෝෂණය වංචාව සම්බන්ධයෙන් කතා කරනවා. දැන් ඔබතුමා නීල ශේෂ්ත්‍රය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හැටියට සේවය කළා තිබෙනවා. ඔබතුමා මහජන හදිසි මරණ පරීක්ෂකවරයෙක් හැටියට සේවය කරලා තිබෙනවා. තාමත් ඒ කර්තව්‍යයන් කරනවා. දැන් මේ ශ්‍රේෂ්ඨ ගත්තාම ලියවිලා තිබෙන ඉතිහාසයේ බොහොම දූෂිත අවස්ථා හැටියට මේ අපි කිව්ව PHI මහත්තයෙක් දකින්නේ අමුතු චිත්‍රයකින්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක පුද්ගලබද්ධයිනේ. ඒක පුද්ගලබද්ධයි. දැන් මම කරපු රැකියාවල් ගණනාවක් කරලා තියෙන්නේ අල්ලස් ගන්න පුළුවන් ඒවා. හැබැයි මට අදත් බය නැතුව මේ ඉස්සරහ කිව්තේ මම සතයක් අතරන්නේ කියලා. මේක PHI මහත්තයෙක්ද විදුහල්පතිවරයෙක්ද පොලිසිය කෙනෙක්ද නෑ. ඒක වෙනස් කරන යාන්ත්‍රණයක් දැන් හැදෙමින් පවතිනවා. අල්ලස් දීලා හෝ දෙයක් කරගන්න ජනතාව පෙළඹෙන්නේ ඇයි? මේ රාජ්‍ය සේවයේ තියෙනවා කාර්යක්ෂමතාව. අන්න එතන ප්‍රශ්නේ. ඒකට දෙන විසඳුම මොකක්ද? මේ රාජ්‍ය සේවය තියෙන විශාල ගැටලුවක් තමයි මේ රාජ්‍ය සේවකයා තෘප්තිමත් කරන්න බෑනේ. අපි කවුරු හරි හිතනවා නම් මේ රාජ්‍ය සේවකයෝ තෘප්තිමත් කරලා මේක නවත්තත හැකි කියලා බෑ. අපි රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස. අපේ මිනිස්සු අපි පගා නොගන්නේ ඒක මානසික දහමට එකඟ නැති නිසා මිසක් මේ අල්ලනවට බය නෙමෙයි. අපි කොත් ආකල්ප මිනිස්සුන්ගේ ගත්ත අපි දැක්ක පහුගිය දා මා වෙච්ච සිරිදරදා වන්දනාව. මහනුවරට රටවටින් විශාල සෙනඟක් ගියා. අන්තිමට එනකොට මහනුවර කසල ගොඩක් බාට පත් කළා. පස්සේ ඒක පිළිසුදු කිරීම කළා තමයි. නමුත් ඒ ජනතාවගේ ආකල්පමය පැත්තෙන් තිබෙන දුර්වලතාවයක් නේද පිළිමුණුනේ. ඒකද දැන් උදාහරණයක් ඇටියට මම කියන්නම් ටෙරන් මහත්තයා අපි අවුරුදු 75ක නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවානේ. අපි අද ඉස්කෝලයක් කරුණාම ඔබතුමාට අපිට දකින්න පුළුවන් කොච්චර ඉස්කෝල ගානක ළමයි හරි පැත්තෙන් යවල. දැන් මේකට මේ මොනවද ඕනේ? ආණ්ඩුවේ සල්ලි ඕනේද? වෙනත් නැත්තම් ප්‍රතිපාදන මොන හරි ලොකු ගොඩක් ඕනේද මේ ළමයි ටික පාරේ යවන්න. ඉතින් අපිට අවුරුදු 75ක් වෙලා ඉස්කෝලේක ළමයි ටික ඇරුණාම හරි පැත්තේ යවා ගන්න බැරි වෙච්ච රටක් නේ. අපි කතා කරමු කලින් අපි විරාමයක් ලබා ගමු. දැන් සම්බන්ධතාවය නෑ ප්‍රධාන පාලකමන්ත්‍රී. අපි අරුණ දීප්ත ගුණසිංහ මහත්මයාත් එක්ක මේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය සේවයේ අත්දැකීම් වෙන ඒ වගේම ඔබතුමා රාජ්‍ය සේවකයේ සේවයේ විශ්‍රාමික කෙනෙක් වගේම ඔබතුමා පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් හැටියට සභාපතිවරයෙක් හැටියට කාලයක් සේවය කරපු කෙනෙක්. ඇත්තටම දේශපාලනය පිළිබඳ විශාල අවබෝධයක් තිබෙන කෙනෙක් මා දන්න හැටියට. දැන්
පළාත් පාලන ආයතනයක තියෙන විශාල වැඩ කොටසක්. පුංචි ඡන්දය කියලා කිව්වට ඒකේ කරන වැඩ කොටස විශාලයි. විශාල බලයක් තිබෙනවා. පළාත් පාලන ආයතනයක් මෙහෙ වෙනකොට මධ්‍යම රජයදී පළාත් සභාවකුත් තියෙන අතර මේවා කොහොමද හරියාකාරව ගලප ගන්න නැත්නම් අපි කිව්වොත් මේවා සහයෝගයෙන් ක්‍රියා කරන්නේ කොහොමද ගුණසිංහ මහත්මයා? පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයට වෙලා තියෙන්නේ තමන්ගේ සීමාවල් නොදැනීම. දැන් පළාත් පාලන ආයතනයක් නම් අපිට කරන්න පුළුවන් වැඩ ටික මේ පනතේ කියනවා මෙතන ඉඳන් මෙතෙන්ට කරත හැකි කියලා. පාර්ලිමේන්තුවට කියනවා ඕගොල්ලන්ට කරන්න පුළුවන් මේ ටික කියලා. දැන් අපේ අද වෙලා තියෙන්නේ මොකද? පාර්ලිමේන්තු මන්ත්‍රිය ඇවිල්ලා වැසිකිලි කටවල් බෙදනවා. අපේ ප්‍රාදේශීය සභාවට යෝජනා දානවා මේ ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන. මේ සීමාවල් දන්නේ නැතුවනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට පුළුවන් මේ දෙක අපේ සීමාවේ කරන්න. ඊළඟට විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලට මුදල් ලැබෙන ක්‍රමයක් තියෙනවා. මම කියන්නම් මෙන්න මේ ටික තමයි අපිට පනතේ කියන්නේ මෙන්න උගලන්ට සල්ලි හම්බෙන විදිහ. 87 ප්‍රාදේශීය පනත. පනතේ කියනවා පළමුවන උපලේඛනයේ සඳහන් කරන ලද දඩ මුදල්. ගමේ කවුරු හරි කචිප්පු පෙරලා දඩ ගැහුවොත් ඕගේ සල්ලි ටික එන්නේ ප්‍රාදේශ සභාවට. දෙවෙනි එක මුද්දර ගාස්තු. ඔබ අපි ඔප්පුවක් ලියලා මුද්දර ගාස්තු දුන්නොත් ඒ ටික ලැබෙන්නේ ප්‍රාදේශ සභාවට. ඊළඟට අමාත්‍යවරයා විසින් ප්‍රාදේශ සභාව වෙනුවෙන් වෙන් කරන මුදල්. ඒ කියන්නේ මේ හැම ප්‍රාදේශීය සභාවකටම වැටුප් ගෙවන්නේ පළාත් සභාව මුදල් වලින්. ඒක නවත්තන්න බෑනේ කාටවත්. පළාත් සභාවෙන්ද පාර්ලිමේන්තුවෙන්ද? පළාත් සභාවේ. ඔව්. පළාත් සභාවේ ලැබෙන මුදල් වලින් තමයි වැටුප් ගෙවන්නේ. විශ්‍රාම වැටුප් ගෙවන්නේ එහෙම. එතකොට ඊළඟට සභාව උත්පාදනය කරන ආදායම. මේක නවත්තන්න කාටවත් පුළුවන්ද? කවුරු හරි කියනවා නම් මේක නවත්තනවා කියලා ඒක මේ පනතේ කියනවා අපිට මෙන්න මේ ටික ඕගොල්ලන්ට හිමි. ওই ටික නවත්තන්න පුළුවන්. මම තව උදාහරණයක් කියන්නම්. මේ රටේ තිබුණා අදත් කියනවා තිස්ස මහරාම ප්‍රාදේශීය සභාව හොඳට වැඩ කෙරුවලු. ඒතොර තිස්ස මහරාම ප්‍රාදේශ සභාව හොඳට වැඩ කෙරුවේ ඒගොල්ලන්ට ආණ්ඩුව තියෙද්දිද? ඒගොල්ලන්ට පළාත් සභාව තියෙද්දිද? ඒ දෙකම නැතුව ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් නම් අනිත් අයටත් ආණ්ඩුවයි පළාත් සභාවයි නැතුව වැඩ කරත හැකියි. ඒ කියන්නේ මධ්‍යම රජයේ අදාළ වෙන්නේ නැහැ ප්‍රාදේශ සභාවක් කරන් යන්න පුළුවන් හරියට කරනවා. ඔව්. ඒකේ උදාහරණය ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ඒගොල්ලෝ තිස්සමහරාමයේ කෙරුවේ කියලා. ඒගොල්ලන්ට තිස්සමහරාමයේ කරන්න පුළුවන් නම් අපිට වලල්ලාවිට හරි අගලවත් හරි කොළඹ හරි කරන්න බැරි කමක් නැහැ. මෙහෙම එකක් තියෙනවනේ දැන් මධ්‍යම ආණ්ඩුවත් එක්ක පළාත් පාලනයේ තියෙන්න ඕන නම් මේ පවත්වන්නේ 8 වෙනි පළාත් පාලන ඡන්දේ. ඊටු 7ම තිබුණේ නැහනේ මධ්‍යම ආණ්ඩුවත් එක්ක. එතකොට කවුරු හරි දැන් කියනවා නම් මධ්‍යම ආණ්ඩුවත් එක්ක ඉන්න කියලා අර 7 පාරම අරගොල්ලෝ ඡන්දේ නොඉල්ලා ඉන්න eBay. ඒ මධ්‍යම ආණ්ඩුව ඒගොල්ලන්ට තිබුණේ නැහනේ. ඒ විනාවේ මොන තර්කයක් හරි කළා ඒගොල්ලෝ ඡන්දේ ඉල්ලනවා. 8 වෙනි පාරේදී කියනවා මධ්‍යම ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනේ කියලා. මේක දැන් ඒ කොයි ආකාරයෙන් වුණත් පළාත් පාලන ආයතනයක් හෝ වේවා පළාත් සභාවක් හෝ වේවා මධ්‍යම රජයේ අමාත්‍යාංශයක් හෝ වේවා ජනතාව අපේක්ෂා කරන්නේ පිරිසිදු පාලන තන්ත්‍රයක්. වංචාවෙන් දූෂණයෙන් අක්‍රමිකතාවෙන් තොර පාලන තන්ත්‍රයක්. හැබැයි ඉතිහාසය අපි බලනකොට පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වයේදී බොහෝ සෙයින් ලැබෙන චෝදනාවක් තමයි එතනත් අල්ලස දූෂණයට ඉඩ තියෙන තැනක්. ඔබතුමාත් මේකේ කාලයක් සේවය කරපු කෙනෙක්. නමුත් ඔබතුමා කියන අපි අධ්‍යයනය කරලා තියෙන හැටියට ඔබතුමාට එහෙම චෝදනා තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ පිළිබඳව බහුතරේ සමාජයේ මතයක් තියෙන ප්‍රාදේශ සභා කියලා කියන්නේ මම අල්ලසට නැඹුරු තැනක් කියලා. ඉතින් එහෙම අදහස මතුවෙන හේතුවක් තියෙන්නේ. හරි. ඒකට තමයි මේ රටේ නීති සම්පාදනය වෙමින් තියෙන්නේ. නමුත් ඒ වයින් කොච්චර මිනිස්සු ප්‍රයෝජනෙ ගන්නවද? උදාහරණයක් හැටියට තොරතුරු දැනගැනීමේ පනත. තොරතුරු දැනගැනීමේ පනත සිවිල් සමාජයේ ශක්තිමත් කරන්න හම්බෙච්ච තාමත් හොඳ පනත. උදාහරණයක් හැටියට අද ප්‍රාදේශීය සභාව ගමේ බෝක්කුවක් දානවා. ඉස්සර කාටවත් පුළුවන්කමක් තිබුණාද මේකේ තොරතුරු ගන්න? බෑ. දැන් පුළුවන්. දැන් පුළුවන්.
දැන් අපිට ප්‍රාදේශ සභාවේ තොරතුරු නිලධාරියාගෙන් අහත හැකි මේකට සල්ලි හම්බුනේ කවුද? මේකේ කොච්චරක්ද ඇස්තමේන්තුව? මේක කවද්ද ටෙන්ඩර් කෙරුවේ? මේක දුන්නේ කාටද? මේ සියලු තොරතුරු එළියට ගත හැකියි. ඒ පනතත් එක්කම අර වංචා දෝෂණය තිබෙන ඉඩකඩ අඩු වෙලා තිබෙනවා. ඒ තොරතුරු ලබා ගැනීම හැකියාව. හැබැයි ජනතාව ඒ සඳහා දක්වන නොදෝ කොහොමද තොරතුරු? ඒක තමයි. අන්නේ ඒකට නායකත්වය ගන්න ඕනේ. මේ රටේ සිවිල් මේ නායකයෝ. මොකද ආණ්ඩුවකට නීති හදලා දෙන්න පුළුවන්. ක්‍රියාත්මක කරලා ශක්තිමත් කරලා ආයතන හිර කරගන්න එක ආයතන වල මේවා කරන එක අපේ වගකීමක්. පුරවැසියාගේ වගකීමක්. ඉතින් පුරවැසිය ඒක තමයි මේක මම කියන්නේ ඒක දවසෙන් කරන්න පුළුවන් කියලා. හරිද? රටක ශක්තිමත් විපක්ෂයක වගකීම තමයි මේවා තොරතුරු හෙළදරව් කරන්නේ. දැන් ඔබතුමා 1991 වගේ ප්‍රාදේශීය භාග සභාවල හැටිය වලල්ලා පිට. ඔව්. 97 වෙනකන් හිටියා. ඔව්. දැන් නෑ මම 2000 മന്ത്രിවරයෙක් හැටියට අවුරුදු 20ක් නේද മന്ത്രിවරයෙක් සෑහෙන අත්දැකීමක් තිබෙනවා. දැන් අපි කිව්වොත් දැන් මැතිවරණ ඡන්ද විසීමේ ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. දැන් අපි කොට්ටාශ මට්ටමින් ඡන්දය තිබෙනවා. දැන් ඔබතුමා රාජ්‍ය අත්දැකීම් වෙනවා මේ පළාත් පාලන ආයතන වලත් ප්‍රධාන හිටියා කරලා තිබෙනවා දේශපාලනික නියුක්ත වෙලා තිබෙනවා. දැන් මේ වෙන්න තිබුණු ක්‍රමයයි අද තියෙන ක්‍රමයයි අතර තියෙන දකින්න වෙනසක් තියෙනවා නැත්නම් මේක අඩුපාඩු තිබුණාද මොකක්ද දකින්නේ ඇති? පැරණි ක්‍රමය දෙවනි පෙළ නායකත්වයක් හදන්න හොඳයි. ඒ කියන්නේ පැතිරිච්ච පුද්ගලයෝ තමයි සභාපතිවරු හැටියට ආවේ. මේ ක්‍රමය ලාභයි පහසුයි ගමට නියෝජිතයෙක් ඉන්නවා. අලුත් ක්‍රමය. නමුත් මේකට රින්ගෙව්වා කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය කියන දෙකම තාමත් සංකීර්ණ විදිහට. ඒකනේ මේ රටේ විශාල මේ නාම යෝජනා සංඛ්‍යාවක් ඉතිහාසයේ අයින් වුණේ මේකෙන්. මට නම් කියන්න බෑ සමහර ඉතාමත් දක්ෂ නීතිඥ මහතුරුන්ගේ ආසනවලත් මේවා වුණා. පොඩි තාක්ෂණික මේවා නෑ. එහෙම සංකීර්ණ වුණා. අපි කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය අවශ්‍යයිනේ මේ පළාත් පාලනයේ. දැන් මෙතන දෝෂය මොකක්ද? දෝෂය මේක සංකීර්ණ වුණානේ. සංකීර්ණ වුණා කියන්නේ අපි මේකේ දිනපු අයට නෙමෙයි බෝනස් හම්බෙන්නේ. පරිදිච්ච අයට ඒක මේවා කරන්නේ. ඕක ඇතුළට කාන්තාව දාන්න ගියා. ගියාම දැන් උදාහරණයක් හැටියට මේ ප්‍රාදේශීය සභා පැරණි ක්‍රමේ මම හිටපු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ 13 දෙනා හිටියේ. දැන් 23ක් ඉන්නවා. මේ සැරේ එක පැත්තකටම බලය ගිහින්ද ගිය සැරේ 25ක නවත්තන්න ඕනේ. එතකොට මහජන නියෝජිතයන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වුණා. ඒකේ කාන්තා නියෝජනය තරුණ නියෝජනය හරි. කලින් තිබුණු ක්‍රමයේ හැටියට තරුණ නියෝජනයක් තිබුණා. හැබැයි ඒකේ තිබෙන නාම යෝජනා පත්‍රයේ යම් කිසි 100 ගාණක් තියෙනවා කියලා. මෙවර තියෙන්නේ පත් වෙන සංඛ්‍යාවේ කාන්තාව තියෙනවා කියලා. ඒක ටිකක් සංකීර්ණයි. නේ කාන්තා නියෝජනය අවශ්‍යයි. ඔබතුමාගේ අදහස් හැටියට මේක සංශෝධනය විය යුතුයි කියලාද කියන්නේ මේ කාරණා? මීට වැඩිය සරල වෙන්න ඕනේ. සරල වෙන්න ඕනේ. මොකද ඒකේ අනිත් එකම අපි දැන් කාන්තාවන් සහ තරුණියන් ඉදිරිපත් වෙන්න අවකාශ සලසා දෙන සමහර එක තර්කයක් තමයි කාන්තාවගේ ආවම වංචාවෙන් දෝෂයෙන් තොරව පාන්නේ අරන් යයි කියන හැඟීමක් තිබෙනවා කියලා. ඔව්. ඇත්තට එහෙම වෙනවද? ඒක මනුෂ්‍ය බද්ධ මිසක් කාන්තා බද්ධ නෑ. ඒක මනුෂ්‍ය ස්වභාවයක් මිසක් කාන්තාවන්ගේ ස්වභාවයක් නෙමෙයි. අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් පස්සේ තව මේක අපි මේ සාකච්ඡාවේ තව මිනිත්තු කිහිපයක් වෙන ඉතිරි වෙලා මා කැමතියි ඔබ මේ සාකච්ඡාවේ මුලදී ගුරුසිංහ මහත්මයා කිව්වා දැන් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ මේ වර්ධනයක් දැක්කා. කිව්වත් අපි අර 76 වසරක ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතා බහ කරන ප්‍රතිලිත අදහසක් නිසා එහිදී ඔබ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ වර්ධනය පැහැදිලි කළා. උපතේදී මරණ සංඛ්‍යාව මේ ආදී වශයෙන් ගත්තාම ඉතින් ඒක ඇත්තම සාධනීය තැනකට අවිල්ලා තියෙනවා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි අපේ තියෙන තව නීති ශාස්ත්‍රය තියෙනවා තවත් වෙනත් කරුණු කාරණා ආදාළ වෙන ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. ඒ ශාස්ත්‍ර වලට මේක සම්බන්ධ කරොත් ඔය කියනා වර්ධනය දක්වන්න පුළුවන්ද? මම උදාහරණ කීපයක් කියන්නම්. මීට අවුරුදු 30-40කට ඉස්සෙල්ලා අපි දේශපාලඥයෝ හැටියට ගමට ගියාම මිනිස්සු කිව්වේ ලයිට් දෙන්න ලයිට් නැත්තම් පලාතේ ඉන්න එපා කියලා. අද
ඔබතුමා යන්නකෝ මෙහි ඉඳන් බදුල්ල බණ්ඩාරවල ඕන ගම. අර මහා කන්දක් මුදුනේ ලයිට් පත්තු වෙනවනේ. අද එක දේශපාලඥයෙක් ළඟටවත් ලයිට් ඉල්ලගෙන ඉන්නේ නැහැනේ මිනිස්සු. ඊළඟට අපි PHI හැටියට ඒ කාලේ කරපු එකක් තමයි කුප්පි ලාම්පු පෙරලිලා මැරෙනවනේ. අපි ලයිට් දෙන්න නෙමෙයි බැලුවේ. කොහොමද මේ කුප්පි ලාම්පු අනතුරු නවත්තන්නේ කියලා. අද කුප්පි ලාම්පුව කියන එක කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලානේ. අධ්‍යාපනය ගැන ඒ කාලේ තිබුණ මම මතකයි කුප්පි ලාම්පුව වඩා ආරක්ෂිතව හදන්නේ කොහොමද කියලා. පෙරලෙන්නේ නැතුව හදන්නේ කොහොමද කියලා. නේ? දැන් ඒව නැහැනේ. අධ්‍යාපනය ගැන හිතන්න. මම 1977 මතුගම සෙන්ට්‍රල් එකට යනකොට පොල්ලතුමඩු ඉස්කෝලේකට ගියා. අද පොල්ලතුමඩුවක් දැක්කහම ළමයිගේ සපත්තුවක් කැඩනහම ඔබතුමාලා channel වලත් වෙන්න පුළුවන්. ඕක දානවා ටීවී එකේ නේ. මෙන්න ළමයින්ට මෙහෙමයි. මම 77 ගියේ පාට ෂර්ට් එකක් ඇඳගෙන. මම නිකන් සෙරප්පු දෙක දාගෙන ගියේ. පාට කලිසමක් ඇඳගෙන ගියේ. අද එහෙම තියනවද? ඒ මතකම කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ පොල්ලතුමඩු මෑතක ගම තිබුණා. අපිට හාල් නිෂ්පාදනය බලන්න. දැන් ඒ කාලේ කොහෙන් හරි රටකින් හාල් ගෙනල්ලා අර චුට්ටි කූපන් එකක් තිබුණා. ඒ කූපන් එකේ ගහලා තිනවා ළමයා සාමාන්‍ය එහෙම ඒ කාඩ් එක කපලා සම්පකාරයට දුන්නාම හාල් ටිකක් දෙනවා. මේ හාල් ලංකාවේ හාල්ද? නෑනේ. කොහේ හරි රටකින් ගෙනල්ලා ඒකේ තියෙනවා කොළ පාට ඇට තියෙනවා රතු පාට ඇට තියෙනවා. අර සම්පකාර මැනේජර් හොස් ගාලා හලනවා. ඌ කරන්නේ ගියේ. නේ? අද මහවැලි ව්‍යාපාරයේ හින්දා මේ රටේ හාල් අතිරික්තයක් නේ තියෙන්නේ. අපි හාල් පිට රටින් ගෙන්නන්නේ විශේෂ සමහර කාලවලදී ප්‍රශ්න ඇති වුණාම හාල් වල ප්‍රශ්න ඇති වෙනවා. හරිද? දැන් හාල් වෙන නිෂ්පාදන වලට යොදවා ගන්නවානේ මේ මිනිස්සු මහත්මයා. ඔව්. හරිද? ඒතකොට ඒව මිසක් නමුත් මේ මහවැලි ව්‍යාපාරයේ වගේ දේවල් නාවනම් කොහොමද මේ හාල් ටික කන්නේ? නෑ මෙතන ඒ ප්‍රශ්නේ තමයි මෙහෙම සංවර්ධනය වෙනකොටම එක්කම එන දෙයක් තමයි දූෂණය. ඔව්. ඒක නෑ ඒවට මේ රටේ නීති රීති මහජනයා සිවිල් සමාජයේ ශක්තිමත් වෙන්න. ඒ වරද්ද දැන් නීති අලුතෙන් ගහනලා හදලා තියෙන නීතිය උනත් වර්ධනයක් වෙලා තිබෙනවා වෙන්න ඕනේ. නේ? මම තව උදාහරණයක් කියන්නම්කෝ. ඉස්සර අපි ගමේ ඉඳන් මෙහෙ මගේ ගමේ ඉඳන් කතරගම යනවා කිව්වනම් දවස් 3ක වැඩන්නේ. දැන් අපි හවස සෙට් වුණොත් 10ට විතර යන්න කතරගම කියලා ඇහුවොත් 10ට ගිහින් පහේ පූජාව තියලා දවල්ට බත් කන්න ගෙදර එනවනේ. මේව වෙනස් වුනේ නැද්ද? නේ? ඒකවල මෙහෙමයි. මේව අතරේ අඩුපාඩු තියෙනවා. මේ රට වෙනස් වුණා. මේ වෙනස පිළිගන්නවා. මේ ලෝකෙත් එක්ක ගමනකට අපි එක්ක අතර ඔබතුමත් එක්ක දිගු සාකච්ඡාවක් කරන්න පුළුවන්. නමුත් දැන් මේ අපි කෙටි කාලයක් තිබෙන නිසා මම අවසාන වශයෙන් ඔබේ අත්දැකීම් එක්ක රාජ්‍ය සේවයේ අත්දැකීම් සහ පළාත් පාලනයේ අත්දැකීම් ගත්තාම සමාජ අත්දැකීම්. ඔබතුමා සාහිත්‍ය පිළිබඳව මම දන්නා හොඳ විචාරශීලී තැනැත්තෙක් කියලා. දැන් මේකත් අපි මේක යහපත් අපේ කාගෙත් අරමුණ යහපත් රටක්නේ. ඔව්. මොන දේශපාලන ප්‍රවාහයේ බලයේ හිටියත් ජනතාවට යහපතක් කරන කවුරුත් එක්ක කැමති. වංචා දූෂණ අක්‍රමිකතා නැති. මේ යහපත් රාජ්‍ය සේවයක් යහපත් සමාජයක් ගොඩනගා ගන්න මොන වගේ ක්‍රියාමාර්ගات හොඳයි කියලා දෙමතුමා යෝජනා කරන අවසන් වශයෙන්. මේ රට යහපත් වෙන්න නම් පුද්ගලයෝ යහපත් වෙන්න ඕනේ. මේ නීති රීති සියල්ලම හැදෙන්න ඕනේ යහපත් සිවිල් පුරවැසියන් ගොඩනගන්න. මම විශ්වාස කරනවා තාම මිනිස්සු වෙනස් වෙන්න ලෑස්ති නෑ. මිනිස්සු ආණ්ඩු වෙනස් කරන්න ලෑස්ති. තමන් වෙනස් වෙන්න ලෑස්ති නෑ. ලෝකේ හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු වෙනස් වෙලා. ටොපි කොලේ නොදාන්නේ නීතියට බය නෙමෙයි. ඒක මම දාන එක වැරදි කියලා හිතනවා. අද අපේ හෙල්මට් එක දාන්නේ පොලිසියෙන් බේරෙන්න. සීට් බෙල්ට් එක දාන්නේ පොලිසියෙන් බේරෙන්න. එහෙම නෙමෙයි මේ රට දියුණු වෙන්න නම් රට ගැන හිතන මිනිස්සු වෙන්න ඕනේ. අපේ රට ගැන මිනිස්සු හිතන්නේ නැහැ. මිනිස්සු වැඩ කරන්නේ රටට. පැය 8ක් වැඩ කරන රාජ්‍ය සේවකයා පැයක් හොරකම් නොකරන්නේ මේක මම රටේ මිනිස්සුන්ගෙන් මම ජීවත් වෙනවා කියලා හිතාගෙන මිසක් ඒකේ හාෆ් සීට් එක අරන් ගෙදර යන මිනිස්සුන්ගෙන් රටවල් දියුණු කරන්න බෑ. මම හිතන්නේ තාම අපේ රටේ මිනිස්සු ජාතියක් හැටියට හිතන්න ලෑස්ති නෑ. ජාතියක් හැටියට හිතනකම් මේ රට මෙතන තියෙන්නේ. අප සිතවන්ත වෙනවා අරුණදීප්ත ගුණසිංහ මහත්මයා